පොතකින් උපුටාගත් කොටසක් මේ. සාහිත්‍ය කරුවෙකු කිසියම් නිර්මාණයක් බිහි කරන්නේ තම හදවත සියුම් ලෙස සසල කළ අත්දැකීමක් අන්‍යයන්ට ප්‍රකාශ කිරීම සඳහාය. අන්‍යයන් තුලද තමාලත් කම්පන ඇති කිරීම සඳහාය. ඒ හැඟීම් පහළවන්නේ සංවේදී මනසක් තිබෙන පුද්ගලයන්ට පමණි. සංවේදී පුද්ගලයා සූක්ෂමාත්මතාවයෙන් හෙබි අධ්‍යාත්මයක් ඇති පුද්ගලයාය. ජීවත්වන අන්දමද ඔහුගේ නිර්මාණකාරියට අවශ්‍ය ජීවය ලබා දෙයි. මේ කෘතිය නිර්මාණ අධ්‍යයනය. ඒ කතෘ අප සමග ඉන්නවා සරත් විජේසූරිය මහත්මයා. ජීවිතය ඇතුලේ ඉදිරියේ බලන, පසුපස බලන, දුර දෙයක් බලන්න ඕන නම් අන්වීක්ෂයක්, දූරේක්ෂයක් භාවිත කරන, ළඟ දෙයක්, ශුද්‍ර දෙයක් හොඳින්ම බලා ගන්න අන්වීක්ෂයක් භාවිත කරන වගේ සමාජයේ ඉන්න අරුමැසි සමකාලීන සාහිත්‍යකරුවෙකු ලෙස අපි ඔහුව හඳුන්වමු. මා කැමති මෙහෙම හඳුන්වනවාට. මට විශ්වවිද්‍යාලයේදී ඔහුගේ ගුරුහරුකම් ලබන්නට පුළුවන් වුණේ නැහැ. නමුත් අද මා මේ වෘත්තිය ඇතුලේ යම් තැනක ඉන්නවාද එහි සාධනීය කොටස්කරුවෙකු බවට අපේ මහාචාර්යතුමා පත් වෙලා තියෙනවා. මොකද ඔහු නොදැනුවත්ව අපි වගේ අයට බොහෝ ගුරුහරුකම් ඔහුගේ වචන වලින්, ඔහුගේ දේශන වලින්, ඔහුගේ ක්‍රියාකලාපෙන් ලබා දීලා තියෙන නිසා. ඉතින් මුඛ්‍ය දේශනය සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමලත් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට. ගරුතර සංඝරත්නය ප්‍රමුඛ සභාවෙන් අවසරයි. මම මේ සභාවේ පවත්වන්නට සූදානම් වෙලා ආපු කතාව නොකරන්නටයි මං කල්පනා කළේ. ඒක කරන්න ගියොත් මේ රසවත් සන්ධ්‍යාව නීරස වෙන්නට පුළුවන් කියලා මට හිතෙනවා. වීරසිංහ මහතා මට මේ පොත් දෙක දීලා පොත් දෙක ගැන කතා කරන්න කියලා මට කිව්වෙත් නැහැ. ඒ වුණාට පොත් දෙක කියවලා මම සූදානම් වුණා යමක් ඒ පොත් දෙක ගැන කතා කරන්නට අවශ්‍යයි කියලා. මේ පොත් දෙක කියවපුවාම මට ඇතිවෙච්ච පළවෙනි අදහස තමයි කලා විචාරයේහි එක සිද්ධාන්තයක් තියෙනවා පරිකල්පනයට වඩා සත්‍ය රසවත්ය කියලා. පරිකල්පනය කියන්නේ සිතින් මවන දේ. සත්‍ය කියන්නේ ජීවිතයේ අත්දැකීම. මේ පොතේ තියෙන පොත් දෙකේ තියෙන සියලු නිර්මාණ කෙටි කතා සහ කවි එහෙම පිටින්ම වීරසිංහ මහතා තමන්ගේ ජීවිත කාලය තුල ලත් අත්දැකීම් බව නොවලහා කිව හැකියි. වෙන විදියකට එතුමා කරලා තියෙන්නේ තමන්ගේ ජීවන චරිතය නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම. කෙනෙකුට තමන්ගේ චරිත කතාව ලියන්න පුළුවන් ස්වයං ලිඛිත චරිතාපදානයක් විදිහට. එහෙම නැත්නම් තමන්ගේ විස්තර කෙනෙකුට පවසලා තමන්ගේ කතාව ලියවන්නට පුළුවන්. හුඟක් ලෝකේ වැදගත් පුද්ගලයෝ තමන්ගේ චරිතය නිරූපණය කරලා තියෙනවා නිර්මාණ සාහිත්‍ය ඇතුළින්. ඒ ප්‍රවර්ගය දැන හෝ නොදැන වීරසිංහ මහතා ඉවහල් කරගෙන තියෙනවා කියලයි මම කල්පනා කරන්නේ. පළවෙනියෙන්ම මම ඊටාම සතුටින් කියන්න කැමති දේ තමයි එතුමාගේ භාෂා ඥානය පිළිබඳව. මේ පොතේ සඳහන් වෙලා තියෙන ආකාරයට එතුමාගේ පියාගෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් තමයි ඒ භාෂා ඥානයේ පදනම ඔහුට වැටෙන්නට ඇත්තේ කියලා මම කල්පනා කරනවා. ආනන්ද විද්‍යාලය පිළිබඳ මෙතන ඉන්න හුඟ දෙනෙක් දන්නවා. ලාල් ගියා මට මේක ලාල් හිටියානම් කියන්න මම වැඩියෙන් කැමතියි. අද අපේ භාෂාවට අත් වෙලා තියෙන දේ. වෘත්තීය ඉංජිනේරුවෙක් වෙච්ච, නාවික නිලධාරියෙක් වෙච්ච විරසිංහ මහතා විශ්‍රාම ලබාගෙන
නිරවුල්ව නිවැරදිව භාෂාව පරිහරණය කරනවා. ඒත් අද තත්ත්වය මොකක්ද? අද වාක්‍ය 10ක් නිරවුල්ව ලියන්නට පුළුවන් දරුවෝ උසස් පෙළ විභාගෙදී අපට හම්බ වෙන්නේ නැහැ. මේක විශාල ඛේද වාචකයක්. මම විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පහුගිය අවුරුදු 10ක සංඛ්‍යා ලේඛන අරගෙන විශ්ලේෂණය කරලා බැලුවා උසස් පෙළ විභාගයට සිංහල විෂය හැදෑරීම 50%කින් අඩු වෙලා තියෙනවා. 50%කින් අඩු වෙලා තියෙනවා. ඒ 50%න් 30ක් 32ක් විතර තමයි ඒ විෂය සමත් වෙන්නේ. එයාගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 12ක විතර වගේ පිරිසක්. මේකේ භයානක තත්ත්වය තමයි අපේ චින්තන වින්දන ශක්තිය බරපතල ලෙස කඩා වැටෙනවා. හුඟක් වෙලාවට දෙමව්පියෝ කල්පනා කළා දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වුවොත් ඒගොල්ලන්ට ලෝකයක් විවෘත වෙනවා කියලා. ඒක එක්තරා සත්‍යයක් තියෙනවා. ඒ විවෘත වෙච්ච ලෝකේ දරුවෝ කොහෙද ඉන්නේ? දෙමව්පියෝ කොහෙද ඉන්නේ? ඒ පිළිබඳව ලියවිච්ච හොඳ කවි පන්තියකුත් මේ පොතේ තියෙනවා. මම ඒක පස්සේ සඳහන් කරන්නට කැමතියි. ලෝකේ සෑම දියුණු රටකම විශේෂයෙන්ම මූලික අධ්‍යාපනය ලබා දෙන්නේ මව් භාෂාවෙන්. ජපානයේ ජර්මනිය වැනි රටවල් වල උසස් අධ්‍යාපනය ලබා දෙන්නෙත් මව් භාෂාවෙන්. ඒකට දාර්ශනික හේතුවක් තියෙනවා. ඕනෑම පුද්ගලයෙකුගේ චින්තන ශක්තිය ස්වාධීන නිර්මාණ පෞරුෂය ගොඩනැගෙන්නේ මව් භාෂාවෙන්. මව් භාෂාවෙන්. මව් භාෂාවෙන් හිතන කෙනෙකුට තමයි සම්මතයෙන් වියුක්තව යමක් පරිකල්පනය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ලෝකෙට අලුත් දේවල් නිර්මාණය කරපු පුද්ගලයන් පිළිබඳ කියවනකොට මේක මැනවින් විෂද වෙනවා. ඒතර අද මව් භාෂාවත් බෑ වෙනත් භාෂාවකුත් පරිහරණය කරන්න හැකියාවක් නැහැ. මේක අපේ සමාජ සංස්කෘතියේ විශාල කඩාවැටීමක්. මේක තව බරපතල අනතුරක් තමයි සාහිත්‍ය කියවීම කියන එක සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා තියෙන එක. දැන් මේ සභාව පිරෙන්නට පිරිසක් ඇවිල්ලා වාඩි වෙලා හිටියට මම මේ කියන කතාවට අමනාප වෙන්න එපා. සාහිත්‍යකාමයකින් නෙමේ මේ ඇවිල්ලා ඉන්නේ වීරසිංහ මහතාගේ ආරාධනාවට හිතවත්කමට. එතකොට අද ඔබ මේ අරගෙන යන පොත් දෙක කියවයිද කියන එකත් මට සැකයි. ඒකට හේතුව කාලයක් තිස්සේ සිංහල භාෂාවෙන් කියවීමෙන් වියුක්ත පුද්ගලයෝ බවට අපිව අපේ අධ්‍යාපන ක්‍රමය විසින්ම පත් කරලා තියෙන එකයි. ඉතින් මම මේ ගැන වැඩි කතා කරන්න කල්පනා කරන්නේ නැහැ. මේක ඊටාම නරක තත්ත්වයක්. දැන් දේශපාලනිකව කියනවා සංස්කෘතික පුරවැසියෙක්ව ගොඩනගන්නට ඕනේ. වඩා යහපත් සංස්කෘතික ජීවිතයක් මිනිසියෙකුට උරුම කරන්නට ඕනේ. කොහොමද සංස්කෘතික පුරවැසියෙක්ව නිර්මාණය කරන්නේ? ඒක භෞතික වශයෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. නීති රීති වලින් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ චින්තන වින්දන ශක්තිය තමයි එතෙන්දි දියුණු කරන්නට ඕනේ. තමාව අවබෝධ කර ගැනීම සහ තමාගේ අනිකාට සහකම්පනයෙන් යුක්තව සැලකීමට මේකට අවශ්‍ය ජීව උල්පත එන්නේ මව් භාෂාවෙන්. මේක දාර්ශනිකව විග්‍රහ කරන්න පුළුවන් කාරණාවක්. වීරසිංහ මහතාගේ මම දුටු අනිත් වැදගත් ලක්ෂණය තමයි ඔහු සිව්පද ආකෘතිය නිරුත්සාහකව පරිහරණය කරනවා. අද වර්තමානයේ හුඟක් සිව්පද ආකෘතිය පරිහරණය කරන්නේ නැහැ. නිදහස් රීතියකින් තමයි කවි ලියන්නේ. ඒකට හේතු සාධක තියෙනවා. එහෙත් ප්‍රතිභා සම්පන්න කවියෙකුට සිව්පද ආකෘතිය පරිහරණය කිරීමේ පරිචයක් තියෙන්නට ඕනේ.
විරසිංහ මහතාට මේ සිව්පද ආකෘතිය පිළිබඳ පරිචය උරුම වෙලා තියෙන්නේ ඔහුගේ පියාගෙන් බව තමයි මේ පොත් දෙක ඇතුළෙන් කියවෙන්නේ. ඊටාම මනරම් ලෙස භාෂාවේ ක්‍රීඩාවන් කිරීමට ඔහු සිව්පද ආකෘතිය ඉවහල් කරගෙන තියෙනවා. දැන් එක කවියක් මම උපුටා දක්වන්නට කැමති පොත් දෙක ගැන කතා කරන්න එපා කියලා කිව්වත් මේ ආදරය සහ මල් සුවඳ කියන කවිය. ආදරය සහ මල් සුවඳ කියන කවිය. දැන් මේ කවිය කියවනකොට කොළඹ යුගයේ විශිෂ්ට කවීන්ගේ කවි ඔහු තරුණ කාලේ නිසැකවම හොඳින් රස විඳින්න ඇති කියලා මට හිතෙනවා. ආදරය සහ මල් සුවඳ. බමරකු පැමිණ මල් පෙති මත වසා සොඳින් රොන්බී නික්ම යයි සිතගත පිනා තදින් මල නිසලව හිඳී පැණි පොදා හිමි උනෙන් බමරා යලිත් ඒ විද මල සොයා ඉතින් සුපිපුණු මලක් විහිදයි තම සතු සුවඳ ඒ සුවඳින්ම කැළඹෙයි දසතම නිබඳ සුවඳට ලොබක් නැත එය අමිලය සබද පෙරලා කිසිත් නොපතයි මල එපිලිබඳ බමරකු මලට විත් ලදරොන් සාගරය රාගය බඳුය ගැල්ලූ රසාකරය මලකින් රොන් බීම නොමවෙයි ආදරය මලකින් සුවඳ විහිදීමයි ආදරය. මම හොඳින් බැලුවා මේ කවි විතරක් නෙමෙයි අනෙක් කවිවලත් ඔහු සක්ක පද ගහලා සිව්පද ආකෘතියේ ස්වරූපය රැක ගන්නට ප්‍රයත්න දරලා නැහැ. නිරුත්සාහකව ගලාගෙන එන හැඟීම් ඔහු මනවින් භාෂාවේ ශක්්‍යතා පරිහරණය කරලා රචනා කරලා තියෙනවා. දැන් මේ පොත් දෙක විශේෂයෙන්ම කවි පොත පළ කරපු එක වීරසිංහ මහතාට යහපත් දෙයක් කියලා මට හිතෙන්නේ. දැන් පුවත්පත්වල හෝ සංගරාවල හෝ වෙනත් අවකාශයන් එතුමාගේ නිර්මාණ මීට කලින් පර කරලා තියෙනවා වෙන්නට පුළුවන්. හැබැයි ඒ නිර්මාණ වෙනත් අය ඒ කාව්‍යෝක්ති ආකාරයටම අරගෙන ප්‍රතිරචනා කරපු අවස්ථා මේ පොත කියවනකොට නිරීක්ෂණය කරන්නට පුළුවන්. මේක ඇත්තටම අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා මේ බුද්ධිමය චෞරත්වය තියෙනවා කියලා තමයි මගේ හැඟීම. මේකෙන් වැඩියෙන්ම අසාධාරණයට ලක්වෙච්ච පිරිස තමයි කොළඹ යුගයේ කවියෝ. ඒ කාලේ බුද්ධිමය දේපල පිළිබඳ නීති රීති අපේ රටේ සම්පාදනය වෙලා තිබුණේ නැහැ. හරිද? Tamanගේ නිර්මාණයක් වෙන කෙනෙකුගේ නමින් පළ කරගත්තට ඒකට නීතියෙන් ප්‍රතිපාදන තිබුණේ මොනවද කරන්න කියලා. දැන් මම එක නිදර්ශනයක් ඉදිරිපත් කරන්නට කැමතියි. මේකට ඉතිහාසයක් තියෙන බව පෙන්눔 කරන්න. මම මේ කියන කවි පන්තියට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. මේ කොළඹ යුගයේ ජීවත් වෙච්ච ප්‍රකටම කවියා පී.බී. අල්විස් පෙරේරා තමයි මේ කවිය ලියලා තියෙන්නේ. මේ කවිය මාතෘකාව මලක් කතා කරයි. උයන් පළු හිතවත විදහන සෙයින් ඔබ තැත මම රෝස තුර මත සුවඳ පතුරමි වෙමින් විකසිත හිතවතකු ඇසුරෙන් සරණ යෙදුමක අයුරෙන් මම දැන් ඔබ කෙරෙන් යදිමි තිලිනක් සෙනෙහි පඬුරෙන් මී මැසි බඹරුණට මගේ රොන් රස විඳුමට ඉඩ නොදෙනු ඔබ හට කියමි මෙය බිඳ පිණි කඳුළු කැට කුහක ධනපති ධන කෑම මේසය සරසන ලෙසින් මිල ඇරගෙන නොදිය යුතු මාතුරින් නෙළමින අවි මුගුරු සුරතට ගෙන වැද සිටින දෙවොලට දෙවියා ඉදිරිපිට නොදෙනු මැනමා රැගෙන තැබුමට විත් මහ සභා මැද දනන් රවටන ඇම සඳ ලොකු මිනිසුන්ගේ ලද නොපලඳනු මා මල් දමික බැඳ
ඇති මුවගේ මදහස උඩඟු ලදකගේ වරලෙස බැඳ සරසන පිණිස නොදෙනු හිතවත මල පඳුරු ලෙස. දෑ නිදහස රිසින තැත දරන නොපසිදු වෙන කෙනෙකු පිය පහරින තැලෙන්නට මා මගට ලනු මැන. මං විශ්වාස කරනවා මේ සභාවේ නාවික හමුදාවේ හෝ වෙනත් කිසියම් හමුදාවක සේවය කරන කෙනෙකු හිටියා නම් ශ්‍රවණය කරලා තියෙන මధుර ගීතයක් තියෙනවා උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුණේ නැත මේ දරණී කියලා. දැන් මම මේ කවිය ඇතුලේ තියෙන දේවල් විත් මහ සභා මැද දනන් රවටන ඇම සඳ ලොකු මිනිසුන් ගෙලද නොපලඳනු මා මල් දමික බැඳ ඇති මුවගේ මදහස උඩඟු ලඳකගේ වරලස දෑ නිදහස රිසින තැත දරන නොපසිදු වෙන කෙනෙකු පිය පහරින තැලෙන්නට මා මගට ලනු මැන. ඉතින් වීරසිංහ මහතා මේ පොත පළ කිරීමෙන් තමාගේ නිර්මාණ අයිතිය එක්තරා ආකාරයකට සංරක්ෂණය කරගන්නවා වගේම සාහිත්‍ය කලාව සමග වැඩ කරන අපටත් මේකේ ප්‍රයෝජනයක් තියෙනවා. මේ නිර්මාණ චෞරත්වය සිද්ධ වන අවකාශයන් සම්බන්ධ අවධානය යොමු කරන්න. පහුගිය කාලේ එක්තරා කෘතියකට සාහිත්‍ය සම්මානයකුත් හම්බ වෙනවා සම්පූර්ණයෙන්ම වෙනත් කෙනෙකුගේ කෘති කීපයකින් කොටස් අරගෙන තමයි ඒ පොත ලියලා තියෙන්නේ. ඒ පොත විනිශ්චය කරපු කිසි කෙනෙක් අර පොත් කියවලා නැහැ. මොකක්දෝ හේතුවකට ඒ පොත කියවපු කෙනෙක් අර මුල් ලේඛිකාවට මේක දැනුම් දීලා තිබුණා. ඇයි මේ ප්‍රශ්නය මතු කරපුවාම සම්මානලාභිනියට කර කියා ගන්න දෙයක් නැතුව එයා සම්මානයත් මුදල් ත්‍යාගයත් ආපසු බාර දුන්නා. ඇය ඒක කළේ නීතියෙන් ඇයට දඬුවම් විඳින්නට සිද්ධ වෙයි කියලා. ඒතර අපේ රටේ විවිධ දේවල් වංචා දූෂණ අපරාධ ගැන කතා කරනකොට මේ බුද්ධිමය දීපල වංචාවත් ඊටාම නරක විදියට පවතින බවයි මම මේ කියන්නට උත්සාහ කළේ. තව එක කාරණාවක් තමයි මේ කෘති දෙක ඇතුළෙන්ම වීරසිංහ මහතාගේ හෘදයාංගම අත්දැකීම් ඔස්සේ තමන්ගේ චරිතය ගෙනහැර පාන ගමන්ම ඔහු කවරෙක්ද කියන හැඟීම පාඨකයාට නිරීක්ෂණය කරන්නට ඉඩ හැරලා තියෙනවා. ඔහු තමන්ගේ දෙමාපියන්ට ගුරුවරුන්ට පාසලට තමන්ගේ වෘත්තියට දරුවන්ට හිතයිශීන්ට දක්වන දයාර්ධ ස්නේහය මේ නිර්මාණ ඇතුලේ පිරීලා තියෙනවා. ඔහුගේ චරිතයේ තියෙන ගුණයහපත්කම තමයි ඒ හැම තැනකදීම මුදුන්පත් වෙන්නේ. අන්න ඒ නිසා තමයි මට හිතුනේ පරිකල්පනයට වඩා සත්‍ය රසවත් කියලා. ඇත්ත වශයෙන්ම සත්‍ය එහෙම් පිටින්ම ලියන එක නිර්මාණකරණයට අවශ්‍ය දෙයක් ලෙස පිළිගන්නේ නැහැ. එහෙත් ලේඛකයෙකුගේ මේ මුල් ප්‍රයත්නයේ ඇතුලේ තමන්ට තමන්ගේ ජීවිතය නිරාවරණය කරන්නට පුළුවන් නම් විවෘතව ඒක ඔහුගේ චරිතය පිළිබඳ එක්තරා ගුණයක් පළ කිරීමක් කියලා මට හිතෙනවා. දැන් ඊළඟ කරුණ තමයි මම මුලින් කිව්වා මේ පොත් අද මිලදී අරගෙන ගියාට කියවයිද කියලා මට සැකයි. ඇත්තටම අද ඇතැම් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි කියවීම කියන පුරුද්ද නැතිකම. කියවීම කියන පුරුද්ද නැතිකම. රූපවාහිනී නාලිකාවලින් පුවත්පත් සිරස්තල කියවන්න පටන් ගත්තට පස්සේ පත්තර කියවන එකත් අද අඩු වෙලා තියෙනවා. ඇත්ත වශයෙන් මගේ අවංක හැඟීම තව අවුරුදු 7-8ක් යනකොට ලංකාවේ පත්තර මුද්‍රණය කරන එකක් නැහැ. ඒ තරම් පත්තර අලවිය පහතට වැටිලා තියෙනවා. අපේ විශ්වවිද්‍යාලවල තරුණ දරුවෝ පත්තර කියවන්නෙම නැහැ. පත්තර කියවන්නෙම නැහැ. අනිත් පැත්ත තමයි කියවීමේ වැදගත් දේ මිනිසෙකුගේ ජීවිතයේ අර්ථ සම්පන්න ලෙස ගොඩනගන පැත්ත
පැත්ත කලාපය තමයි සාහිත්‍ය කියවීම. සාහිත්‍ය කියවීම ඉතාම දුර්වල තැනකට අද පත් වෙලා තියෙනවා. සාහිත්‍ය කියවන්නෙම නැති තත්ත්වයක් අද අපට දක්නට ලැබෙනවා. අධ්‍යාපන වරප්‍රසාදයෙන් දීප්තිමත් වෙච්ච අවුරුදු 70කට වැඩිය කාලයක් තිස්සේ දීප්තිමත් වෙච්ච විශාල ප්‍රමාණයේ මධ්‍ය මහා විද්‍යාලවලින් බිහි වෙච්ච උගතුන් විශ්වවිද්‍යාල ගණනාවකින් බිහි වෙච්ච උගතුන් ඉන්න අද රටේ නවකතාවක් මුද්‍රණය කරන්නේ පිටපත් 500යි. අපි ඉස්කෝලේ යන කාලේ නවකතාවක් පිටපත් 5000ක් මුද්‍රණය කරලා තියෙනවා පළවෙනි මුද්‍රණයේදී. සමහර ඒවා 20 30 වතාවක් මුද්‍රණය කරලා තියෙනවා. දැන් මේකෙන් පෙනෙන්නේ කියවීම කියන එක සාහිත්‍ය කියවීම කියන එක දුර්වල වෙලා. සාහිත්‍ය කියවන්නේ මොකටද? ඇත්තටම කියවන්නට ඕනේද? සාහිත්‍ය කියවන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ප්‍රායෝගික වැදගත්කමක් නැහැ. දැන් තරුණ ගෑනු ළමේ මංගල දැන්වීමක් දැම්මොත් පුවත්පතක මම නවකතා 50ක් කියවා ඇත්තෙමි, උසස් නාට්‍ය 60ක් පමණ නරඹා ඇත්තෙමි, සුදුසු සැමියෙකුගේ අත පතමි කියලා පිස්සියක් කියලා කවුරුවත් ප්‍රතිචාර දක්වන එකක් නැහැ. හැබැයි මං කල්පනා කරන්නේ එහෙම කෙනෙක් විවාහ කරගත්ත කෙනෙකුට පුළුවන් ජීවන යාත්‍රාව පදවන්න කියලා. ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්නට පුළුවන්. අද අපි ජීවත් වන සමාජයේ අඹු සැමියන් 10 දෙනෙක් කතා කළොත් 8 දෙනෙක් ඉන්නේ නොසතුටින්. අඩු වයසෙන් දික්කසාද වීමේ ප්‍රවණතාව බරපතල ලෙස වැඩි වෙලා තියෙනවා. මේක අපේ සමාජ සංස්කෘතියේ ඛේදවාචකයක්. පාරවල් හැදුවට, ගොඩනැගිලි හැදුවට, ලෝකෙ නිෂ්පාදනය කරන සියලු දේවල් පරිහරණය කරන්නට පුළුවන් වුණාට ඒකෙන් රටක් දියුණු වෙන්නේ නැහැ. මානව සම්පත මොන තලයකද තියෙන්නේ? ගාන්ධිතුමා සඳහන් කළා රටක දියුණුව මනින්නට පුළුවන් එකම මිනුම් දණ්ඩයි තියෙන්නේ. මොකක්ද මේ මිනුම් දණ්ඩ? ඒ රටේ වැඩිහිටියෝ දරුවන්ට ආදරය කරන්නේ කොහොමද? ඒ රටේ පුරවැසියෝ කාන්තාවන්ට ගරු කරන්නේ කොහොමද? මේක තමයි මිනුම් දණ්ඩ. මේ දේ සාක්ෂාත් වෙන්නට නම් මානව දයාව පිළිබඳ සංවේදනා මිනිස් සිත් සතන් තුළ ඇති වෙන්නට ඕනේ. දයාව, කරුණාව, ඇල්ම, ස්නේහය කියන ගුණධම් වලින් මිනිස් සිත් සතන් පෝෂණය වෙන්නට ඕනේ. තමන්ට අනර්ථයක් කර නොගෙන අනුන්ට අනර්ථයක් නොකර ජීවත් වෙන්නට. ඒවා අපිට ඉලක්කම් වලින් පෙන්වන්නට බෑ. ඉලක්කම් වලින් පෙන්වන්නට බෑ. හැබැයි අපිට සමාජයේ පෙනෙනවා මේ කඩාවැටීම තුළ මේ ඛේදවාචකය වෙනත් ආකාරයකට. මාටින් වික්‍රමසිංහ මහතා ඉස්සර පොතක් ලිව්වා බණ කතා සාහිත්‍ය කියලා. මේ පොතේ එක තැනක එතුමා සඳහන් කරනවා 200ක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීම් ලබන්න පුළුවන් එකවරක් ජාතක පොත කියවීමෙන්. ඊටත් වඩා උසස් ජීවිතාවබෝධයක් ලබන්න පුළුවන් උසස් සාහිත්‍ය පරිශීලනය කිරීමෙන්. මේ පොත පළ වෙච්ච කාලේ වික්‍රමසිංහ මහත්මයාට එකල හිටපු විචාරකයෝ උසුළු විසුළු කරනවා. වික්‍රමසිංහ වයසට ගිහිල්ලා මොනවද මේ ලියන විකාර? කවුද අවුරුදු 200ක් ජීවත් වෙන්නේ? ඇත්ත තමයි. අපි කවුරුත් දන්නවා අපි කිසි කෙනෙක් අවුරුදු 200ක් ජීවත් වෙන එකක් නැහැ. 150ක් ජීවත් වෙන එකකුත් නැහැ. 100ක් ජීවත් වෙන එකකුත් නැහැ. 100ක් ජීවත් වෙලත් වැඩක් නැහැ කියලාත් හිතෙනවා. එහෙනම් මොකද්ද වික්‍රමසිංහ මහතා කියන්නේ? එතුමා ඊට වඩා ගැඹුරු දෙයක් කියනවා. එතුමා කියන්නේ ළමයෙක් අවුරුදු 15 වයසට එනකොට එයාගේ ජීවිතයට අභියෝග ගලා එන්නට පටන් ගන්නවා. ඒ අභියෝග වලට මුහුණ දෙන්නට එයාට අත්දැකීම් අවශ්‍යයි. කොපමණ අත්දැකීම් අවශ්‍යද? අවුරුදු 30ක අත්දැකීම් අවශ්‍යයි. 20ක ළමයෙකුට 40ක අත්දැකීම් අවශ්‍යයි. 25ක කෙනෙකුට 50ක අත්දැකීම් අවශ්‍යයි. එතුමා මනවින් පෙන්눔 කර තියෙන්නේ ඉතිරි අඩ ළමයෙකුට උරුමවන සාරවත් කලාපය තමයි සාහිත්‍ය කලාව. ඒතර සාහිත්‍ය කලාවෙන් වියුක්ත වෙච්ච සමාජයක දරුවන්ට
තමන්ගේ දෙමාපියන් ගැන සහෝදර සහෝදරියන් ගැන සංවේදනා අඩු බව අද අපට හොඳින් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මානව වටිනාකම් හා මානව ධර්මතාවලින් ව්‍යුක්ත සමාජයක් නම් අපට තියෙන්නේ. නාමිකව ආගම අදහන සමාජයක් නම් තියෙන්නේ. ඒ සමාජයේ මොන වගේ සමාජයක්ද? මේක මෙතන ඉන්න ටිකක් වැඩිහිටි පිරිසක් නිසා කල්පනාවට ගන්න එක ඊටාම වැදගත් දෙයක්. මම මේ පොතේ එක කවියක් මෙතෙන්දී උපුටා දක්වන්නට කැමතියි. මේ සාමාන්‍යයෙන් තියෙන ප්‍රකට කතාව තමයි ආනන්ද විද්‍යාලයේ සිංහල බෞද්ධ චින්තනය මේ රටේ පෝෂණය කරපු මූලික පාසල් කීපයෙන් එකක් හැටියට. මේ වීරසිංහ මහතා මම හිතනවා ඒ ඉගෙන ගන්න කාලේ ඒගොල්ලන්ට උගන්වපු ගුරුවරුන් අතින් ඒ පාසලේ චින්තනය යම් ආකාරයකට උරුම කළා වගේම ඒ පාසලට ආදරය ගෞරවය උරුම කළා වගේම රටට ජාතියට ආගමට ඇල්ම උරුම කළා වගේම තමන්ගේ අනෙකා දෙස දයාවෙන් බලන්නට ඕනයි කියන බුදුදහමේ වැදගත් ඉගැන්වීමත් ඒ කාලේ ඉඳලා ලැබෙන්නට ඇති කියලා මට හිතෙනවා. මේ පොතේ කවි දෙකක් තියෙනවා. ඒක මට විග්‍රහ කරන්නට පුළුවන් කවි දෙකක්. මම විග්‍රහ කරන්නේ පොඩ්ඩක් කියවන්න විතරක් කැමතියි. ඔක්කොම තොපිට කියලා කවියක් තියෙනවා මේකේ. ඔක්කොම තොපිට. මේක නිදහස් ආකෘතියකින් ලියලා තියෙන්නේ. නගර සභාවේ සේවෙට ආගැහැණුන් උරණ වෙලා දමිල එකියකට බැන්නා සිහල නඩය එකතු වෙලා කල හැකි කිසිවක් නොහැකිව එළඳ සිටි මුව ගොළු කොට බුලත් විටක් හපමින් ඇය අතු ගෑවා බිමැති කසල මේකිට හොඳ කළේ මොකද නැහැඳුණු එකියක්මය මැය එන්න දෙන්න වටින්නේ නෑ වැද්දගන්නේ මොන එහෙකට ඇහෙන් නැතුව ඉන්නවා බොල මේකිගේ හැටි බලමුකෝ අර පට්ට එකී ඇහුණද තිට දැහැට නොපෙනී පළහෙට පැයක පමණ ගෝසාවක පරුෂ වදන් ධාරාවක තෙමීයකී දමිල අඟන සිටියා කරමින් බර වැඩ බැන බැන සිටි ගැහැණු සැවොම නිහඬ වෙද්දි දැන් හෙමිහිට අමු සිංහල අසැබි වදන් පුපුරු නගී ගිනියම් ලෙස හැම හරුපෙම තේරුම්ගෙන බලා සිටියෑ නිසලව දෑතින්ගත් ඉදල සමග ඉවසීමේ කෙළවර ළඟ බුලත් පිඩක් ඉවත ළමින් තුහ්ගා කෙළ පාර ගසා ඈ පැවසී දෑත්යොමා ඕකොමතෝ මේක හරි උත්ප්‍රාසයක් තියෙන කවියක්. මේ මෑතකදී අගනුවර තිබුණා තේ කියලා ප්‍රදර්ශනයක්. ඒ තේ කියන ප්‍රදර්ශනය නරඹපු හැම මිනිහෙකුගේ මැහැට කඳුලක් එනවා. තේ දළු නෙලන කාන්තාවන්ගේ කතාවයි ඒකේ තියෙන්නේ. අවසානයේ රසවත් තේ කෝප්පයක් සීතලේ බොන මධ්‍යම පාන්තිකයන්ගේ සන්තුෂ්ටියයි ඒකේ නිරූපණය කරන්නේ. ජීවිතේ සංකීර්ණ යථාර්ථයක් ඒකේ නිරූපණය කරනවා. දැන් මේ දෙමළ කම්කරු ළඳ ඇයව පිළිකුල් කරන්නේ ඇය කතා කරන භාෂාව නිසා. හැබැයි කවුද පිළිකුල් කරන්නේ? තවත් කම්කරු කාන්තාවන් පිරිසක්ම තමයි පිළිකුල් කරන්නේ. අද අපේ සමාජයේ දීර්ඝකාලීන යුද්ධයක් ඇති වුණේ කොහොමද? මේ සංවේදනාවන් යම් ආකාරයකට වීරසිංහ මහතා ස්පර්ශ කරලා තියෙනවා කියලා මට හිතෙනවා. තව එක කවියක් ඒ සම්බන්ධව ඔහුගේ දෘෂ්ටිය පෙන්눔 කරන කවියක්. යාපනයේ මිනිහෙක් කියන කවිය. මේ ඔක්කොම හෘදයාංගම අත්දැකීම් වලින් ලියන්න ඇති කියලා මම උපකල්පනය කරනවා. සාරි කඩ මැදින් මා සොයා යන කඩයක්ය රජීවන් එහි හිඳී කැඩුණු සිංහල දන්න. ඉඳ හිටලා සාරියක් තවත් සරමක් දෙකක් මම ගනිමි නැතුව නොව යාපනය සිහිවෙන්න.
මිලද සාධාරණයි ඔහුට මට එක ලෙසට. සටන නවතා තිබුණි විරාමය ලකුණු කොට වැටුණු කොටි බාධකය ඒ නමය අතර මග. බදු ගෙවාරින විට ගමන සඳහා යෙදිනි. මම කොළඹ ගිහින් නෙමි ලක්ෂ කීපෙකට බඩු ගෙනත් මේ විකුණන්න රජීවන් මට කියයි. කොටින් 10% බදුගත්ත මගේ ගොඩෙන් මං ඒක ගෙව්වස මෙහෙවික්කා මිනිසුන්ට මගේලාබේ හදාගෙන ඒත් හරි නෑ ඒක. මන මොනතරම් මානව හැඟීමක් එතන කුළු ගන්නවලා තියෙනවද කියලා. එයාගෙන් ගහන බද්ද එයා සූරා කන්නේ අර දිලිඳු මිනිස්සුන්ගෙන්. සර් හිතලා බලමු කොල්ල කෑමනේ එතන. කැඩි කැඩි දුවන අර සර්ට දුන් වාහනය ආණ්ඩුවේ වැඩවලට කන්කසන්තුරේ ඔය. ඒගොල්ලෝ යන සුපිරි වාහනත් මම දැක්කා ආණ්ඩුවේ දායාද ඒක සාධාරණද. දිනුම ඒ ගොල්ල ළඟ පරදින්නේ අපි නේද. මේක මට පිටු ගානක් විවරණය කරන්න පුළුවන් සමාජ ජීවන යථාර්ථයක් ගැබ් කරගත්ත කවියක්. වීරසිංහ මහතා දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණකරණයෙහි හෙමින් නිමග්න වීමෙන් ඔහු දියුණු කරගත්ත ලේඛන ශක්්‍යතාවක් තියෙනවා කියලා නොවලහා මම කියන්නට කැමති. තව එක කරුණක් කියලා මම මගේ කතාව අවසාන කරන්නට කැමති. ඒක තමයි අපි කුඩා කාලේ අපේ සමාජය අපේ රට අද තරම් භෞතික වශයෙන් දියුණුවක් තිබුණේ නෑ. මම පිටිසර ගමක ඉපදිලා හැදුණු වැඩුණු කෙනෙක්. අපේ ගමේ තිබුණු රෝහලේ ඇඳන් 4-5ක් පිරිලා තිබුණා නම් ඒ දරුවෝ හම්බ වෙන්න ඉන්න කාන්තාව හිටපු ඇඳන් තියෙන වාට්ටුව තමයි. ඒ කාලේ බෝ නොවන රෝග කියලා જાතියක් මේ සමාජයේ තිබුණේ. අපි මදුරු දැල් දාගෙන නිදාගත්තේ නැහැ. කොවිල් කියලා જાතියක් ඒ කාලේ තිබුණේ නැහැ. අපි පොළවෙන් වතුර අරගෙන බිව්වේ. පොළවෙන් වතුර අරගෙන බිව්වේ. ඕනෑම දුප්පත් ගෙදරකට කවුරු හරි ආවොත් හොඳට වේලක් වත්තේ ඇවිදලා රසට උයලා දෙන්නට අවශ්‍ය පලා ටික දෙල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩා ගන්නට පුළුවන්කම තිබුණා. ඒක අපි අද දකින්නේ තේරුම් ගන්නේ කොහොමද? ඒක තේරුම් ගන්නේ කොහොමද? අපේ තිබිච්ච සංස්කෘතික හර පද්ධතීන් වල තිබිච්ච ඇගයීම්. පළවෙනි දේ තමයි ඒවත් තිබුණේ විස්තීර්ණ පවුලේ. විස්තීර්ණ පවුලේ. සමාජිකයෝ ගොඩක් හැදුණු පවුලේ. මම විස්තීර්ණ පවුලක හැදුණු කෙනෙක්. ඒ වගේම මම මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත කෙනෙක්. අපේ පවුලේ සමාජිකයන් ගොඩක් හිටපු නිසා අපි ජීවිතයේ පිළිබඳ හුඟක් අත්දැකීම් අපේ වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ලබා ගත්තා. ඒ වගේම මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත නිසා අපි ගැහැණු ළමයි පිරිමි ළමයි කුඩා කාලේ ඉඳලා එකට සෙල්ලම් කළා, රණ්ඩු වුණා, යාළු වුණා, නොයෙකුත් දේවල් කළා. අපිට ලිංගික කුතුහලයක් තිබුණේ නැහැ. ලිංගික කුතුහලයක් තිබුණේ නැහැ. අපිට ගැහැණු ළමයෙක් දිහා බලන්න පුළුවන්කම තිබුණා එකට ඉගෙන ගන්න සහෝදර ප්‍රේමයකින්. ඇයි අපිව බෙදුවේ මෙහෙම? වෙන් කළේ හැම විදිහටම බෙදීම තුල තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. අද අපිට වැඩියෙන්ම කියවන්නට ලැබෙන්නේ ලිංගික අපචාර පිළිබඳ. ලිංගික අපචාර පිළිබඳ. ඒක ඊටාම සෝචනීයයි. ඒක දවසක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. අර විස්තීර්ණ පවුලේ තිබිච්ච දේ තමයි වැඩිහිටියෝ ජීවත් වීමෙන් අධ්‍යාපනයක් ලබා දුන්නා බාල පරම්පරාවන්ට. මගේ තාත්තා ගැමියෙක්. ඔහු හැමදාම ඉරිදා පොළට ගිහිල්ලා ඇවිත් මට කතා කරලා රස කැවිලි මුලක් දෙනවා කට්ටිය එක්ක බෙදාගෙන කන්න කියලා. ඒක මගේ අතට තමයි දෙන්නේ, මම පවුලේ බාල සමාජිකයා. අපේ තාත්තා තව මුලක් ගේනවා. ඒක ගේන්නේ අම්මට. කවදාක්වත් ඒක අපි අතේ යවලා නැහැ.
තාත්තම කුස්සියට ගිහිල්ලා බඩු මලු ටික තියලා තාත්තගේ අතින් මේක අම්මට දෙනවා. ඒක අම්මා අරගත්තේ පූජවට්ටියක් ගන්නවා වගේ අත් දෙකෙන්ම ගෞරවයෙන්. මැරෙනකල් අපේ තාත්තගේ ඒ සිරිත තිබුණා. මැරෙනකල් ඒ සිරිත තිබුණා. හරිද? එතකොට දැන් බලන්න ඒගොල්ලෝ ජීවත් වෙච්ච හැටි. හරිද? ඒගොල්ලෝ ජීවත් වෙච්ච හැටි Facebook එකේ සුබ පැතුවේ නැහැ. උපන්දිනේට සුබ පැතුවේ නැහැ. ඇනිවර්සරි එක සැමරුවේ නැහැ. ඒවා තිබුණේ නැහැ. හැබැයි දරුවෝ 9 දෙනෙක් බිහි කරපු Tamanගේ භාර්යාව එක්ක ප්‍රේමයෙන් මියනතුරා ජීවත් වුණා. මියනතුරා ජීවත් වුණා. අනෙක් පැත්තෙන් කාන්තාවන්ගේ ජීවිතේත් ඒක තිබුණා. මගේ බාප්පා කෙනෙක් හිටිය ආණ්ඩුවේ රාජකාරියක් කරපු කෙනෙක් බදුල්ලි. බාප්පා මාසෙකට වතාවක් කොළඹ එනවා රාජකාරී වැඩකට. එයා කෝච්චියෙන් මගදී බහැලා අපේ ගමට ඇවිල්ලා එදා රෑ අපේ තාත්තා එක්ක ඉඳලා පහුවදාට එහෙම් බස් එකක් අරගෙන කොළඹ ගිහින් රාජකාරී කරගෙන බදුළු යනවා. බාප්පා එන්නේ හැමදාම රෑ වෙලා. ඒ කාලේ දුරකථන පහසුකම් නැහැ. ලියුමක් එන්න දවස් 4ක් විතර යනවා. බාප්පගේ ගමනේ දෙන්නේ හදිස්සි. ගෙට ගොඩ වෙනකල් දන්නේ නැහැ බාප්පා ආපු බව. බාප්පා වහම අපේ අම්මට ආපහු දවසක් පටන් ගන්නට සිද්ධ වෙනවා. ඔක්කොම කාලා බීලා නිදාගෙන හිටියේ. අම්මා වතුර මුට්ටියක් උණු කරනවා බාප්පට ඇඟ සෝදන්න. කුස්සියට ගිහිල්ලා ආපහු යන්න පටන් ගන්නවා. බාප්පා ඇඟපත හොදගෙන කුස්සියට ඇවිල්ලා අම්මට කියනවා අක්කා වැඩි දේවල් හදන්න එපා. ඔය 4-5ක් හදලා ගත්තාම ඇති. ඒතර අපේ අම්මා හැමදාම කියන්නේ නෑ මල්ලියේ වෙලාවේ හැටියට යන්තම් දෙකක් රත් කරලා ගන්න. කෑම කන වෙලාවේ ගිහිල්ලා බලපුවාම 10ක් 12ක් ಜಾති හදලා රෑ කියලා නෑ. අපේ තාත්තත් ආපු සැරයක් බාප්පා එක්ක වාඩි වෙලා කෑම කනවා. ඒ පෙරේතකමකට නෙමෙයි. තමන්ව බලන් ආපු තමන්ගේ සහෝදරයාට දක්වපු ගෞරවය එතන තිබුණා. තව බත් ටිකක් කමු මල්ලියේ. තව වෑංජන ටිකක් කමු. කාලා ඉවර වුණාට පස්සේ තාත්තා හිමීට ගිහිල්ලා කුස්සියට අම්මට කියනවා රහසින් වගේ මල්ලි බොහොම පිරියට හොඳට බඩ පිරෙන්න කෑම ටික කෑවා. අම්මගේ මූණ හඳ පායලා වගේ. මට අද හිතෙනවා තාත්තා එයාගේ භාෂාවෙන් කිව්වේ මගේ සහෝදරයාට වෙහෙස නොබලා සංග්‍රහ කළාට බොහොම ස්තුතියි කියන එක තමයි ඒ කිව්වේ. එතන තමයි ජීවිතේ තියෙන්නේ. ජීවත් වීමේ කලාව ඒ මිනිස්සු ළඟ තිබුණ විභාග පාස් නොකලට. ඒක තමයි අපේ සංස්කෘතියෙන් උරුම වෙච්ච ජීවිතය. මානව වටිනාකම් කියන්නේ ඒවා. මම දන්නවා අදත් ගෙදරකට එහෙම අවේලාවේ කෙනෙක් ආවොත් කාන්තාව 4-5ක් කෙසේ වෙතත් දෙකක් හරි හදලා දෙනවා. මල්ලි කෑවද? කෑවයි තමසි දැක්කේ නැද්ද? නේදකින් වරකුතගේ මල්ලි අනිත් දවසේ මම දෙන්නම්. එහෙම තමයි අද අපේ. දැන් බලන්න මානව ගරුත්වය කියන එක බිඳිලා තියෙන තැනක් අද ගෙදර. එතන ඇදෙන දරුවන්ට මොකද වෙන්නේ? තල වැපුරුවොත් තමයි තල, මුං වැපුරුවොත් තමයි මුං. මේ පොත කියවනකොට මට වීරසිංහ මහත්මයා ගැන විශාල ගෞරවයක් ඇති වුණා. ඇත්තටම ඉස්සෙල්ලා ගායනා කරපු කවිය මම ඒක කියවන්නට හිටියේ තමන්ගේ භාර්යාව ගැන අර ලියලා තියෙන කවිය. හරිද? ඒ කවිය ලියලා අච්චු ගහලා මෙතන ගායනා කරලා බිරිඳට පිළිගැන්නුවා. හරිද? මං හිතන්නේ අපි හුඟ දෙනෙකුට ඒ වැඩේ කරන්න අමාරුයි. ඒක ඇතුලෙන් එතුමාගේ යම් කිසි සංස්කෘතික විනයක් පෙන්눔 කළා කියලා මට හිතෙනවා. ඊළඟ කාරණාව තමයි මේ සාහිත්‍ය කලාවත් එක්ක ජීවත් වීමෙන් අපි ලබන මානසික निराකූලතාව. දැන් මගේ පෙනීමේ දුර්වලතාවක්ද මන් දන්නේ නැහැ. මෙතන ටිකක් වැඩිහිටි මහත්තුරු ඉන්නවා, නෝනලා ඉන්නවා. නාවික හමුදාවේ හිටපු අය නම් මුහුද දිහා බලාගෙන හිටපු අය නම් ඔය මුහුද දිහා බලාගෙන හිටියයි කියන එක නම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මුහුද දිහා බලාගෙන හිටියද? මට ඔය ප්‍රශ්නේ එන්නේ අපි ඉස්කෝලේ යන කාලේ අපේ ගමේ හිටියා නාවික නිලධාරී. සමාවෙන්න මෙහෙම කියනකොට ඌ හරි කැතයි. හැබැයි මූ කසාද බැඳ ගෑණියක් සුර කුමාරියක් වගේ. පොඩි කාලේ කොල්ලෝ කාලේ අපිට ඉරිසියයි මේකට.
මිනිස්සු නැතුවද මේක මූට කැමති වුණේ කියලා අපිට. ඉතින් ඒ කාලේ අපි අර රැවුලට හරි ආස කළා. රැවුල් වවන්න හදලා ගුටිත් කාලා තියෙනවා. රැවුලට. එතකොට මම මේ සභාවට එනකොටත් මම දැක්කා මට අරක් මතක් වුණා ඉස්කෝලේ කාලයක. දැන් පොඩ්ඩක් ඉතින් පොඩ වයසට ගිය අර එහෙම කට්ටියක් ඉන්නවා. ඒ වුණාට නටබුන් හොඳට පේනවා. පෞරාණික පුරාවස්තු වගේ ලඳුන් කතුන් ඇවිදගෙන එනවා මම දැක්කා. ඉස්කෝලේ යන කාලේ මේ අත්දැකීම ලැබුවා නම් මොන විදියකින් හරි නාවික හමුදාවට බැඳෙන්න තිබුණානි කියලා මටත් හිතුණා. හරිද? දැන් මම මේ කිව්වේ මොකක්ද? මේගොල්ලෝ ගොඩබිම ගැන හිතලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. මුහුදේ හිටියා. හිත තිබිලා තියෙන්නේ ගොඩබිමි. ඒ නිසා තමයි අර මනරම් ප්‍රේම කාව්‍යයන් ලියන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. හරිද? දැන් අර කතාවක් තියෙනවනේ නිතර දකින්න කුකුලගේ කර්මලේ සුදුයි කියලා. මුහුදේ ඉඳලා වතුර දිහා බල ඉඳලා ගොඩබිමට ආපුහාම මහත් ප්‍රහර්ෂයකින් ඉපිලා යනවා ඇති. පිළිගැනීමත් එසේම ඇති කියලා මට හිතෙනවා. ඒකත් මොනතරම් වාග්යක්ද? ඒක මං හිතන්නේ ත්‍රිවිධ හමුදාවෙන් නාවික හමුදාවට තමයි වැඩියෙන්ම ලැබෙන්නේ කියලා මං කල්පනා කරනවා. අවසාන වශයෙන් මම මේ කියන්න කල්පනා කරන දේ තමයි මෙතන ඉන්න වැඩිහිටියන්ට මම මේක කියන්නේ තරුණ පරම්පරාව දෙස ඔබේ ජීවන සංවේදනා පිළිබඳ දෙවරක් කල්පනා කරන්න. අපි ජීවත් වෙච්ච රට, අපි ජීවත් වන රට, මේ රටේ අනාගතය පිළිබඳ අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙන්නට ඕනේ. ඒ වගකීම මනුෂ්‍යයෝ හැටියට ජීවත් වීමෙන් අපි කොපමණ ප්‍රමාණයක් ප්‍රදානය කරලා තියෙනවද? අලුත් පරම්පරාවේ තියෙනවා මේ විශේෂයෙන්ම න්‍යෂ්ටික පවුල්වල හැදිච්ච දරුවන්ගේ අසංවේදීකම්. අසංවේදීකම්. මේක මේ කලාපයටම අදාළයි. එක මනෝ විශ්ලේෂකයෙකුගේ පොතක තියෙනවා කතාවක්. තරුණයෙක් සහ තරුණියක් විවාහ වෙලා ඒගොල්ලෝ අලුත් ගෙදරක පදිංචි වෙනවා. උදේම නැගිටලා මනමාලියාගේ ස්වාමි පුරුෂයාගේ කෑම වේල පිළියෙල කරනවා. ඒ කෑම වේලට යා සොසේජස් එකකුත් බදිනවා. ඒ සොසේජස් එක බදින්න තැටියට දාන්න කලින් එයා දෙපැත්තෙන් ටික ටික කපනවා. ස්වාමි පුරුෂයා අහනවා ඇයි ඔයා ඒක තැටියට දාන්න කලින් දෙපැත්තෙන් ටික ටික කැපුවේ? ඒවර ඇය කියනවා අපේ අම්මා සොසේජස් බැද්දේ එහෙම තමයි. එයාගේ අම්මා බදිනවා එයා දැකලා තියෙනවා ඒ විදිහට එයා බැද්දා. පස්සේ දවසක මේ පුද්ගලයාට එයාගේ නැන්දම්ම හම්බ වෙනවා. නැන්දම්මගෙන් අහනවා අම්මා සොසේජස් එකක් බදින්න තැටියට දාන්න කලින් දෙපැත්තෙන් ටික ටික කපන්නේ ඇයි? හේතුව කියන්න නම් මන් දන්නේ නෑ පුතා අපේ අම්මත් සොසේජස් බැද්දේ එහෙම තමයි කියලා කියනවා. එයාත් බැදලා තියෙන එයාගේ අම්මා බදින විදිහටමයි. ඔහුට ඊට පස්සේ හම්බ වෙනවා එයාගේ මිත්තණිය. මිත්තණියගෙන් අහනවා අත්තම්මේ සොසේජස් එකක් බදින්න තැටියට දාන්න කලින් දෙපැත්තෙන් ටික ටික කපන්නේ ඇයි? විශේෂ හේතුවක් නෑ පුතා. මන්නම් දෙපැත්තෙන් ටික ටික කැපුවේ මගේ බදින තැටිය ටිකක් උඩයි ඒකට හරියන්න මම දෙපැත්තෙන් ටික ටික කැපුවා. දැන් මන්න නිර්මාණයේ තිබිලා තියෙන પરම්පරා දෙකකට එහා පැත්තේ දෙකක්ම කරලා තියෙන අනුකරණයයි. අද වර්තමාන සමාජයේ මේ ඛේදවාචකය දරුණු ලෙස පුරවැසියෙක් හැටියට වැඩිහිටි පුරවැසියෙක් හැටියට මම දකිනවා. වැඩිහිටියන් කෙරේ මානව ගරුත්වය හොඳටම පහළට වැටිලා. හොඳටම පහළට වැටිලා. දැන් මම අහන්නේ ඒකට අපිට දරුවන්ට දොස් කියන්න අයිතියක් තියෙනවද? මේ ගැන අපි ටිකක් හිතලා බලන්නට ඕන. මෙන්න මෙතෙන්දි තමයි මට ආපහු මගේ විෂයක් ක්ෂේත්‍රයේ පිළිබඳ බුහුමනක් ඇතිවන්නේ. සාහිත්‍ය කියවීම ජීවත් වෙන්නට අවශ්‍යයි කියන තර්කය ප්‍රවාදය. මගේ පැරණි ශිෂ්‍යාවකගේ අත්දැකීමක් ඒක කියලා මං කතාව නතර කරනවා. ඒ දෙන්න විවාහ වෙලා අලුත් ගෙදරක පදිංචි වෙනවා. එක සිකුරාදා හවසක ඒ ස්වාමි පුරුෂයාගේ
ගමේ ඉන්න සහෝදරයා දුරකථනයෙන් දන්වනවා අම්මට අසනීප වෙලා රෝහල් ගත කළා ලොකු අමාරුවක් නැහැ පරීක්ෂණ වගේක් කරලා බෙහෙත් දීලා එව්වා අපි ඔයගලන්ට කරදර කළේ නෑ විවේකයක් තියෙනවා නම් සතියන්තය ඇවිල්ලා අම්මව බලලා යන්න අම්මා සතුටු වෙයි මේ පුද්ගලයා දුරකථනයේ තියලා බිරිඳට ඇවිල්ලා කියනවා අම්මව ස්පිරිතාලයට ගෙනහිල්ලා තියෙනවා අයියා දැන් කතා කළේ අපිට කරදර කරලා නැහැ අපි සතියන්තේ ගිහිල්ලා අම්මව බලලා යමුද ඒතර බිරිඳ කියනවා යමු අපිට වෙන වැඩකුත් නැහැනේ අපි ගිහිල්ලා යමු ඒ දෙන්න තීරණයක් ගන්නවා හරිද උදේ නැගිටලා ඒ දෙන්න තේ කෝප්පේ බිබී ඉන්නකොට එයා සේවය කරන සමාගමේ ප්‍රධානියා යාට කතා කරලා කියනවා අපේ අහවල් තැන ෆැක්ටරියේ ගින්නක් හටගෙන පුළුවන් තරම් ඉක්මනින් එතෙන්ට යන්න මමත් එතෙන්ට එනවා මේක රාජකාරී වගකීමක් ඔවුට ඒක පැහැර හරින්නට බෑ ඔව් කියනවා කරන්න දෙයක් නෑ මං දැන් එතෙන්ට යන්න ඕන කියලා එයා ලෑස්ති වෙනවා එයා ලෑස්ති වෙලා එයාගේ කාමරයට ගිහිල්ලා මේසෙ උඩ තියෙන දේවල් එහාට මෙහාට විසි කර කර අසහනයෙන් හැසිරෙනවා බිරිඳ ගිහිල්ලා අහනවා ඔයා මොනවද හොයන්නේ එයා කියනවා තිත්ත කුණුහරුපයක් කියලා බැන්නලු ඒ ළමයා කියනවා මාව සර් බිත්තියට හේතු වුණා මම මොන වරදක් කළාටද මට ඒ විදියට එයා උදේ පාන්දර බැන්නේ ටික වෙලාවකින් එයා නිහඬව කියනවා මගේ කාර් එකේ යතුරු නැහැ කියලා ඒ ගමන මෙයා ගිහිල්ලා වොෂින් මැෂින් එක ඇරලා මහත්තයා කලින් දවසේ ඇඳගෙන ගිය කලිසම අරගෙන සාක්කුව බැලුවලු ඒකේ යතුරු තිබුණලු එයා ගිහිල්ලා තියෙන මීට කලිනුත් ඒ විදියට යතුරත් එක්ක කලිසම දාලා තියෙනවා ඒක අරන් තියලා කීප වතාවක් කියලා තියෙනවා මීට පස්සේ වොෂින් මැෂින් එකට රෙදි දානවා නම් සාක්කු හිස් කරලා දාන්න කියලා. සාමාන්‍යයෙන් නෝනලා කියන දේවල් මහත්තුරුන්ගේ කන ගාවින් යන්නේ ඇතුළට යන්නේ. එහෙම එකක් තියෙනවා. එහෙනම් අර පුරුදු විදියටමයි කරන්නේ. මෙයා යතුරු අරගෙන ඇවිල්ලා දීලා කියනවා මෙන්න ඔයාගේ යතුරු. ඔයා ඊ ඇඳගෙන හිටපු කලිසමේ සාක්කුවේ තිබිලා මම මේ ගෙනාවේ. එමිණිය යතුරු අරගෙන නිහඬව පිට වෙලා යනවා. එයා පිට වෙලා ගියාට පස්සේ මේ ළමයා කියපු දේ ඒක තමයි ලස්සනම දේ මං සර් ස්තූපිය වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මාව ඉහිල් කරගන්න මම උත්සාහ කළා මට ඒ වචන තාවම ඇහෙනවා මාව ඉහිල් කරගන්න මං උත්සාහ කළා කියන්නේ යාට ලොකු පීඩනයක් ඇති වෙලා තියෙන උදේ පාන්දර ටික වෙලාවකින් මට වැටහුණා එයා ආවේගයටපත් උනේ ඇයි එයා කොච්චර බලාපොරොත්තුකින්ද උදේ නැගිට්ටේ අම්මව බලන්න යන්න. ඒක වීදුරුව බිම වැටිලා පොඩි වුණා වගේ සුන් වුණා. ඒ පීඩනේ නේද මගේ හරහා පිට වුණේ. ඒක මට තේරුණාට පස්සේ මගේ හිතේ පීඩනය නැති වෙලා ගියා. මම මිදුල අතු ගාලා ගස් වලට වතුර දාලා මගේ නැන්දම්මා කණ්ඩ ආසම මම හදන කෑම ಜಾති දෙකක් මම හරි සතුටින් හැදුවා. 11ට විතර ස්වාමි පුරුෂයාවලු මැලවුණු මුහුණින් නිවසට. ඇවිල්ලා ඇහුවලු අපේ ගමේ ගිහිල්ලා යමුද? යමු. මම ලෑස්ති. ඔයාගේ අම්මා කණ්ඩ ආසාර කෑම ಜಾති දෙක මං ඒකත් හැදුවා. ඇය කියනවා ඒ වෙලේ මගේ ස්වාමි පුරුෂයා මාව වැළඳගෙන මගේ නළල සිප ගත්තා. මාව විවාහ කරගත්ත දවසේවත් ඒ විදිය උණුසුම් හැඟීමකින් මාව වැළඳ ගත්තද මම දන්නේ නෑ. දැන් බලන්න ජීවත් වීමේ කලාවක් කියලා එකක් තියෙනවනේ. ඒ කලාව උගන්වන විෂය මොකක්ද? ඒ විෂය තමයි කලාව හා සාහිත්‍ය. සාහිත්‍ය කියවීමේ වටිනාකම ඉලක්කම් වලින් කියන්නට බැරි වුණාට මානව සමාජයෙන් අපිට ඒක දකින්නට පුළුවන්. අද මේ හුඟක් නෝන මහත්තුරු බලන ටෙලි නාට්‍ය වල පෙන්වන්නේ මොකක්ද? අපි තුන්ක ස්වාමි පුරුෂයේ කාව්‍යයකට පැත්තලා මොකක් හරි එකක් අර වගේ කිව්වා. කිව්වා. එතකොට බිරිඳ මොකද කියන්නේ? මොකද්ද කිව්වේ? කියපන් බණ්ඩායි. හරි කියපන්. හරි වරෙන් පුළුවන් ගහපන්. ගාලා වරෙන් බලන්න හරි. දතුත් කඩාගෙන ඉවර වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මං ඉන්නේ අතොත් එක්ක. මං යනවා මහ ගෙදර. ගත්ත බෑග් එක දාගත්ත රෙදි ගෙනා ඌබර් එක ගියා. මං යනවා. ඕක තමයි අද අපිට ජීවත් වෙන්න උගන්වන්නේ ඔය රූප පෙට්ටිය. ඔය කාලකන්ණි දේවල් බලන්න එපා. හොඳට තියෙන ජීවිත අවුල් වෙනවා. ඔබේ මානසික සතුටට ජීවිත අවබෝධයට හොඳ පොතක් කියවන්න. හොඳ පොතක් කියවන්න. කියවීමට වැඩි රුචියක් නැති අයට මම යෝජනා කරන්නේ වර්තමානයේ ඊටාම හොඳ කවි ලියන
ගැහැණු ළමයි තරුණ පිරිමි ළමයි ඉන්නවා. ඒ කවි පොතක් දෙකක් අරගෙන හිමීට කියවන්න. ඒ කවි කියවනකොට ඔබට ඔබ ජීවත් වන සමාජය ඔබ අත්විඳින සමාජයේ පිළිබඳ අත්දැකීම් හෙමින් සීරුවේ උකහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් තමයි කෙනෙකුගේ ජීවිතාවබෝධය පුළුල් වෙන්නේ. ජීවිතාවබෝධය පුළුල් කරගත්ත කෙනෙක් තමන්ට අනර්ථයක් කරගන්නෙත් නැහැ, අනුන්ට අනර්ථයක් කරන්නෙත් නැහැ. ඉතින් මම හැමතිස්සෙම කියන්නේ සර්ව සම්පූර්ණ මිනිස්සුන්ව ප්‍රාර්ථනා කරන්න එපා. මේ ඥානය අපිට දෙන්නේ සාහිත්‍යයෙන්. සාහිත්‍යය උගන්වන වැදගත් දෙයක් තමයි මේ ලෝකේ සර්ව සම්පූර්ණ මිනිස්සු කියලා જાතියක් නැහැ කියන එක. අපේ පැරණි පොතක් තියෙනවා සුභාෂිතය කියලා. ඕකේ කවි එක කියනවා මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත, නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත. මොකක්ද ඒ කියන්නේ? සර්ව සම්පූර්ණ මිනිසෙක් මේ ලෝකේ ඉපදිලා නැහැ කියලා නෙමෙයි කියන්නේ, ඉපදෙන්නෙත් නැහැ. ඒ නිසා දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. ඒවා අස්වාභාවික නැහැ. හැබැයි ඒවා තමයි අර ජීවිතයට එන අභියෝග. ඒ ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්නට නම් අනේකාට සංවේදී වීමේ මානසික විනයක් හැම මිනිසෙකුටම තියෙන්නට ඕනේ. ඉතින් මම බෙහෙවින් සතුටු වෙනවා දීර්ඝ කාලයක් නාවික හමුදාවේ සේවය කරලා වෘත්තීය ඉංජිනේරුවෙක් වෙලා සිංහල භාෂාව මනවින් පරිහරණය කරමින් තමන්ගේ මානසික සතුට වෙනුවෙන්, ආත්ම තෘප්තිය වෙනුවෙන් ලේඛන කලාවට ජීවිතයේ සැඳෑ සමයේ අවතීර්ණ වීම ගැන මේ පොත් දෙකෙන් මම දුටුව හොඳ පුත්‍රයා, හොඳ ස්වාමි පුරුෂයා, හොඳ පියා, ගුණ යහපත් පුරුෂයාට මම දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.